දෙවෙනි දවසේ දේශනා කරනකොට 84000ක් මාර්ගඵල ලැබුවා. කොච්චර මල් පිපුණාද? 7 දවසක් දේශනා කළා. බුදු මුව මඩලින් සත්වතාවක් දේශනා කරපු සූත්‍රය රතන සූත්‍රය. 588000ක් මාර්ගඵල ලැබුවා. ගිම්හානේ පළමු වෙන වසන්ත කාලේ මල් පිපෙනවා වගේ දහම් දෙසුවේ මගේ බුදුරජාණන් වහන්සේ. මගේ බුදුරජාණන් වහන්සේට එහෙම කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මෙවැනි රතනයක් තියෙනවා. සැබෑ බසින් මෙම සිත සැලසේවා. බුදුගුණ මල් පිපෙනවා වගේ බණ කියන්නේ. වරෝ වරඤ්ඤෝ වරදෝ වරහර උතුම් මුනිදු වරෝ උතුම් වරඤ්ඤෝ උතුම් දේ අවබෝධ කරගත්ත වරදෝ උතුම් දේ දන් දෙන බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ උතුම් ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මයේ වදාලා මේ උතුම් ධර්මයක් උතුම් කෙනෙක් උතුම් දේ දෙමින් කියන එක බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. මේ දේශනා කරනකොට පින්වත්නි එතන රාත්‍රියේ පහනක් නෙවිලා ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා කීනං පුරාණං නවන් නත්ති සම්භව. පැරණි කර්ම ශේ කරලා අලුත් කර්ම උපද්දවන්නේ නැතුව විරත් චිත්ත ආයතිකේ බවස්මි කිසිම උපතකට හිත යන්නේ නැතුව විඥානේ පැලවෙන්නේ නැතුව නිකලෙසුන මේ රහතන් වහන්සේලා පිරිනවම් පානවා. මේ පහන් දැල්ල නිවුණා වගේ. කොහෙද මේ පහන් දැල්ල ගියේ? පහන් දැල්ල ගියේ තැනක් තියෙනවද? තිරත් ඉවරුණාට පස්සේ තෙලුත් ඉවරුණාට පස්සේ පහන් දැල්ල නිවුණා. රහතන් වහන්සේලා පිරිනිවන් පාන්නේ මේ පහන් දැල්ල නිවෙනවා වගේ කිව්වා. සත්‍යයක් සංඝයායක කරනවා. සැබෑ බසින් මෙම සිත සක්‍ර දේවේන්ද්‍රයාගේ මුළු ශරීරයම ප්‍රසාදේ පැතිරිලා ගිහිලා ආකාශයේ ඉන්න බෑ දැන්. සක්‍ර දේවේන්ද්‍රයා ආකාශයෙන් වැඳ වැටුණා බුදුරජාණන් වහන්සේ ළඟ දකුණු ශ්‍රී ධනමණ්ඩල බිම තියලා. සක්‍ර දේවේන්ද්‍රයා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අහසෙත් පොළොවෙත් ඉන්නවා දැන් දෙවිවරු. යානිද භූතානි සමාගතානි බුම්මා නිවා යානිවන්තලිකි තථාගතං දේව මනුස්සා මේ දෙවියොත් මේ මිනිස්සුත් බුදුරජාණන් වහන්සේට වඳිනවා. බුද්ධ වන්දනාව සත්‍යයි. සැබෑ බසින් මෙම සිත සැලසේවා. සක්‍ර දේවේන්ද්‍රයා ලෝකෙටම සෙත් පැතුවේ බුදුන් ඇඳලා. හැමදාම හැන්දෑවට බුදුන් අඳින්න නැත්තම් කොච්චර දෙයක්ද? බුද්ධ කියන වචනේ ඇහෙන වාරයක් පාසා හිතට වන්දනාවක් එනවා නම් කොච්චර සැනසෙල්ලක්ද? රුවන්වැලි මහා සෑයේ පිණි බුදුගුණ කියන්න නැත්තම් කීතරම් වාසනාවක්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර මැරෙන්න නැත්තම් කොච්චර වාසනාවක්ද? අහසෙත් පොළොවේ දෙවිවරු ඉන්නවා. ස්වාමිනී මේ දෙවියොත් මිනිසුත් භාග්‍යවතුන් වහන්සේට වඳිනවා. ශ්‍රී සද්ධර්මයට වඳිනවා. සැබෑ බසින් මෙම සිත සැලසේවා. අහසෙත් පොළොවේ දෙවිවරු ඉන්නවා. මිනිසුත් මේ දෙවියොත් ඔක්කොම සංඝයාට වඳිනවා. සංඝයාට වඳීමේ පින් බලෙන් සත්‍යානුභව බලෙන් ලෝකෙට සෙත් වේවා කියලා සක්‍ර දේවේන්ද්‍රය කියපු ගාථා තුන තමයි අවසානට තියෙන්නේ. හරි පුදුමයි. රතන සූත්‍රයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ පැන් කිසි දුකක් නැහැ.